අද අපි විසඳන්න යන්නේ මේ වගේ රූප සටහනක් දීලා. අඳුරු කළ කොටසක් මුළු රූපයෙන් භාගයක් ලෙස දක්වන්න කියනවා. පිළිතුරු තෝරන්න ඉදිරි. හරි. මම පුතාලා බලමු තෝරන්න. එතන හරි උත්තරේ. ඔන්න දෙනවා තප්පර 3. 1 2 3. මොකද්ද උත්තරේ? හරි උත්තරේ ලියලා තියාගන්න. බලමු අපි කොහොමද හදන්නේ. මේක මොකද්ද? මේක ත්‍රිකෝණය. මේ ඔයාලට දීලා තියෙන ත්‍රිකෝණය. ත්‍රිකෝණය බෙදලා තියෙනවා. ඉස්සරහම ඔයාලගේ ඇහැට පේනවා. මෙන්න මේ ත්‍රිකෝණය සමානව මෙන්න මෙහෙම බෙදලා තියෙනවා. ප්‍රධාන කොටස් 1යි 2යි 3යි 4ක් තියෙනවා. 1යි 2යි 3යි 4. මේ 4 ආපහු බෙදලා තියෙනවා. මේ සමානව කොටස් වලට බෙදලා දෙනවා. හැබැයි මෙතන කොටස ඒ විදිහටම තියෙනවා. මෙහෙම ගත්තොත් කොටස් කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි මේකට 7 දාන්න පුළුවන්. හැබැයි මේ කොටස පේනවද? මේ වගේ කොටස් දෙකක එකතුවක්. එහෙමනම් මේක ඔයාලා බෙදා ගන්න ඕනේ. ඒ අපිව අම්මාගේ දාන්න දෙන ගැටලු. ඔයාලගේ ඇහැට පේන්න ඕනේ. ඒක තමයි ඔයාලගේ IQ level එක. ඔන්න ඔයාලා බෙදා ගත්තා 7යි 8යි. එහෙනම් මේක සම්පූර්ණ කොටස් කීයක් තියෙනවද? මේ ත්‍රිකෝණයේ ප්‍රධාන කොටස් 4කට බෙදුවා. ඒක ආපහු දෙකට බෙදුවා. එතකොට මේකේ ඔක්කොම කොටස් තියෙනවා 8ක්. හරිද? මේ 8ෙන් දැන් මේක කීයක් පාට කරනවද? 1යි 2යි 3යි. 8ෙන් 3ක් පාට කරනවා. එහෙනම් අපි කොහොමද භාගයක් විදිහට දක්වන්නේ? 8ෙන් 3. එහෙනම් මොකද උත්තරේ? බලන්න හරිද කියලා ඔයාලා තෝරපු උත්තරේ. මෙන්න මේක තමයි උත්තරේ. 8ෙන් 3යි. අඳුරු කළ කොටස භාගයක් ලෙස දක්වන්න කිව්වොත් 8ෙන් 3ක් අඳුරු කරලා 5ක් අඳුරු කරලා නැහැ. එහෙනම් අඳුරු නොකළ කොටස 8ෙන් 5යි. 5යි 3යි 8යිනේ. 8ෙන් 8යි කියන්නේ සම්පූර්ණ 1ක්. හොඳද? හරි. ඔන්න උත්තරේ ආපු පොඩිත් අන්න මගෙන් ලස්සන හිනා වුණක්. ආයෙත් අපි හම්බ වෙමු.